ඔස්ට්‍රේලියාවේ no hat no play කියලා නීතියක් තියෙන බව ඔබ දැනගෙන හිටියද? ඔස්ට්‍රේලියාව දරුවන්ගේ සෞඛ්‍ය ආරක්ෂා කරන සරලව නීතියක් තමයි no hat no play කියලා කියන්නේ. සූර්යාලෝකයෙන් දරුවන් ආරක්ෂා කිරීමට රටක් විදියට සිදු කරන විශේෂ වැඩපිළිවෙලක් විදියට මේ නීතිය හඳුන්වන්න පුළුවන්. ඉතින් මෙන්න මේ නීතිය අනුව පාසල්වල දරුවන්ට ගෘහස්ත ස්ථානයකින් පිටත ක්‍රීඩා කිරීමට හෝ ක්‍රීඩා පිටියක ක්‍රීඩා කරද්දී තොප්පියක් පැළඳීම, එහෙමත් නැත්නම් හැට් එකක් පැළඳීම අනිවාර්යයි. ඒ අනුව කිසියක් හෝ දරුවෙක් තොප්පියක් නොපැළඳගෙන තියෙනම් ඔහුට හෝ ඇයට හිරු රශ්මිය පතිත වන ස්ථානයක ක්‍රීඩා කරන්නවත් එවැනි ක්‍රියාකාරකමකට සහභාගී වෙන්නවත් ඉඩ ලැබෙන්නේ නැහැ. අපි කොයි කවුරුත් දන්නවා වගේ ඔස්ට්‍රේලියාව කියන්නේ ලෝකයේ සූර්ය රශ්මිය වැඩියෙන්ම පතිත වන රටවල් වලින් එකක්. ඉතින් ඔස්ට්‍රේලියාවේ ගිම්හාන සමයේ උදේ 10 ඉඳන් පස්වර 3 දක්වා කාලය අතරතුර UVA වගේම UVB කිරණ ඉතාමත්ම අධිකයි. ඉතින් ඒ හේතුවෙන් ලෝකයේ ඉහළම ස්කින් කැන්සර් අගයක් තියෙන්නේ ඔස්ට්‍රේලියාවට. ඉතින් මේ කරුණු කාරණා ඔක්කොම සැලකිල්ලට අරගෙන තමයි ඔස්ට්‍රේලියාව මේ no hat no play කියන තීරණය ක්‍රියාත්මක කරන්නේ. ඉතින් මේක ඉතාමත් සරල නීතියක් වුණත් ඔස්ට්‍රේලියාව ඔවුන්ගේ දරුවන් වෙනුවෙන් ක්‍රියාත්මක කරන ඉතාම වැදගත් නීතියක් විදියට අපිට මෙය හඳුන්වන්න පුළුවන්.